විදිහට ඔයාගේ BOC Flex account එකට log වෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට fund transfer කියලා button එකක් තියෙනවා. මේ button එක උඩ click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකකට මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් saved other bank pays කියලා තියෙනවා. අන්න එතන යට තියෙනවා plus mark එකක්. අන්නේ plus icon එක උඩ touch කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකකට ඔයා money transfer කරන bank එක මෙතනින් select කරගන්න. select bank කියන තැනින්. ඊට පස්සේ account number එක type කරගන්න. මුදල් යවන කෙනාගේ නම type කරගන්න. ඊට පස්සේ nickname එක type කරන්න. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ පහළ තියෙන save pay කියන button එක උඩ touch කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකකට හරි මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ phone number එකට verification code එකක් ගිහින් ඇති. අන්නේ one time password එක මෙතනදී type කරගන්න. ඊට පස්සේ continue කියන button එක උඩ touch කරන්න. හරි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට new beneficiary added successfully කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාලට පුළුවන් මේ පහළ තියෙන done කියන button එක උඩ touch කරන්න. හරි. ඊට පස්සේ ඔයා එන්නේ ඔයාලට කලින් ආපු interface එකටමයි. ඔයාලට මේ පහළ බලා ගන්න පුළුවන් saved other bank pays තියෙනවා. ඒ යටතේ තියෙනවා ඔයා දැන් මේ save කරගත්ත pay detail එක. හරි. ඉතින් ඔයාලට මෙතනදී කරන්න තියෙන්නේ ඒ අදාළ pay detail එක උඩ touch කරන්න. ඊට පස්සේ ඔයා එන්නේ මෙන්න මේ වගේ interface එකකට. ඊට පස්සේ උඩ accounts කීපයක් තියෙනවා නම් ඔයා මුදල් යවන account එක උඩින් select කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට අදාළ amount එක මෙතනින් type කරගන්න. ඔයාලට මෙතනට පුළුවන් remarks එකක් දෙන්න. ඊට පස්සේ continue කියන button එක උඩ touch කරන්න. ඊට පස්සේ ඔයා එන්නේ මෙන්න මේ වගේ interface එකකට. හරි. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඒ අදාළ details ටික ඔක්කොම හරිද කියලා. ඊට පස්සේ ඔයාලට මේ confirm කියන button එක උඩ touch කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට appear වෙනවා successfully කියලා. ඊට පස්සේ ඔයාලට බලන්න මේ පහළ තියෙන done කියන button එක උඩ touch කරන්න. මෙතනදී ඔයාලට e-receipt එක download කරගන්න ඕන නම් මේ e-receipt එකේ ටිකක් පහළට එන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට මේ පහළ බලා ගන්න පුළුවන් share icon එකක් තියෙනවා.